හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් ටු බැක් ටු අපේ අලුත්ම ගේම් ප්ලේ එකට. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ මගේ YouTube channel එකේ පළවෙනිම වීඩියෝ එක මිස්ටර් මීට්. ඉතින් මිස්ටර් මීට් මට ආරංචියක් ලැබුණා ලස්සන අක්කා කෙනෙක් හිර කරන් ඉන්නවා කියලා. ඉතින් මම අද මේ අක්කව තමයි බේරගන්න යන්නේ. අර ආපු අර වණ්ඩිය තියෙන්නේ ඒක සුපිරිම වණ්ඩියක් අය. මිස්ටර් මීට් එනවා එළියට. බය නෑ හලෝ. තියන්න යන්නේ අපි. ශාකබුම් ඔක තිබ්බහම තමයි අරින්නේ නැතුව අරින්නේ. ඔන්න ඔක හින්දාගන්න. දැන් මගේ සෙන්සස් වැඩ නම් ඔතනින් මිස්ටර් මීට් එනවා. මිස්ටර් මීට් එනවා. අන්න ඔය එන්නේ. ඔය එන්නේ ගහන්න කියලා හිතාගෙන. ගැහුවට වැඩක් නැහැ වෙට්ටු දානවාම. නැගිටලා පට්ට ගාලයන්. අපිට ගොඩක් වැඩ තියෙනවා කරගන්න උඩට යන්. මිස්ටර් මීට් එක්ක ගනුදෙනු විසඳ කරගෙන ඉන්න බෑ. අපිට දැන් තියෙනවා මුලින්ම කෝඩ් එකක් හොයන්න. පාස්වර්ඩ් එකක් වගේ එක. යතුරක් වගේ නෙමෙයි. ඉතින් පාස්වර්ඩ් එකක් ඒක. පට්ටගාලයන් මේ ටිකක් චෙක් කරගමු. මිස්ටර් මීට් එන්නේ. අන්න යතුර තියෙනවා. අතන යතුරලු මිට්ටිය තියෙනවා. පොඩ ඩාගෙන ඩෝගෙන ඕක කවුද ගණන් ගන්නේ? මිස්ටර් මීට් එයිද? චෙක් කරගමුද? අන්න ඕක මට අවශ්‍යම භාණ්ඩයක්. මිස්ටර් මීට් එයිද? මිස්ටර් මීට් එයිද? තා ඩිංගෙන් ඉවරයිනේ. අර කාමරේනේ ඉඳලා තියෙන්නේ. මාර්ග නීති උල්ලංඝනය කරනවානේ. මම යන තැනට එයා එන්නේ කොහමද? පට්ටගාලා අරගමු. මිස්ටර් මීට් එනවා. හරි. පට්ටගාලයන් උඩට යන් පට්ටගාලා. සෝරි අර පැත්තට නෙමෙයි යන්න ඕන මේ පැත්තට යන්න ඕන. පොඩ ඩාගෙන ඩූගෙනවා දැක්කනේ මගේ ඉන්ටෙලිජන්ට් මොලෙන් වෙට්ටු දාන විදිය. පොඩ ඩාගෙන ඕන්න ඔය දෙක අරින්න පට්ටගාලා. එහෙනම් මේ පෑන්නෝ ටාසන් වගේ යන්නේ ඕන බලන්න ටාසන් වගේ යන්නේ. පෑන්නෝ මගේ තීක්ෂණ බුද්ධ ටෙක්නොලොජිය විදියට ඔන්න උතර පාස්වර්ඩ් එක දිනාන්න ඔය තියෙන ඕක දැම්ම මට අවශ්‍යතාවයක් නැහැ. උතර දැබ්බා කියලා මතක තියාගත්තොත් ඔන්න පට්ටගාලා අරගන්න. පට්ටගාලා ඩෝ එක අරගන්න. මිස්ටර් මීට් එයිද? පොඩ්ඩක් බලාගෙන යන්න නැත්තම් ඔක විශාල වරදයක් වෙනවා අප්පා. අද පොඩ්ඩක් සෙම හැදිලා ඉන්නේ පළවෙනි එකේම. අපලයක්ද මන් දන්නේ ගණන් ගන්න එපා. මට සබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා එකක් දාලා මට උදව්වක් කරන්න. ඔය නිකන් තියෙන බටන්නේ ඕවා එතන අත කහන්න නැහනේ. ඔය ටික දාලා දාන්න. මට දැන් ඕන වෙනවා යතුරක්. ඕක වෙනදා මේ ෆ්‍රිජ් එකේ හෝ අර මිස්ටර් මීට් එල්ලන් ඉන්න බෙල්ලේ තමයි තියෙන්නේ. අරක යන්නේ මං ගිය පැත්තටනේ ඕන පැත්තටනේ. දැන් දැක්කා. මිස්ටර් මීට් ගහන්නේ දෙන්නේ. අයියෝ ගහන්න දෙන්නේ. අනේ ගුටිකයි කියලා බය. ඕක එන්න ගහන්න උනට ගහන්න බෑ ඕකට. I am the මොකද කියනනම් I am the devil man. ඔන්නේ green key එක ගන්න. ඕක අපිට ඕන වෙනවා අර අතන තියෙන ඉබ්බ දාලා තියෙන දොර අරගන්න. ඕක ගත්තා අර මෙන්න මේ දොර ඇරිනා. මිස්ටර් මීට් එයිද? නෑ. පට්ට ගාලා ගිහින් දොර අරගමු. ඔන්න ඔය දොරේ ඉබ්බ අරින්න ඕන වෙනවා. දැන් අනිවාර්යෙන් මිස්ටර් මීට් ඔය සද්ද හෙලෙනවා. ඔන්න ඔය යතුරු ඔන්න ඔතනින් දාලා පට්ට ගාලා අපි යමු. පෙර සේම කැපෙමු. මිස්ටර් මීට් දැක්කා ඊට කලින් යම් පට්ට ගාලා ඕක හොන් එද්දි මම මෙහෙන් යනවා. දැක්කනේ සෙන්සිටිව් මොලවට කියන්නේ. පට්ට ගාලා යන් උඩට අපිට තියෙන වැඩ ගොඩක් කරගන්න. අන්න අර මිට්ටිය ගන්න. ගන්න මිට්ටිය අරන් අපිට ඕක තියෙනවා මිස්ටර් මීට්ගේ CCTV කැමරාවක් කුඩු කරන්න. හරි. පොදු දේපලක් නෙමෙයි මිස්ටර් මීට්ගේ දේපලක් කුඩු කරන්න. ඔය CCTV කැමරා නැත්තම් යද්දි මෙතනින් වදිනවා මාර වදයක් වෙනවා. හරි මිස්ටර් මීට් දන. මිස්ටර් මීට් ඔයාගේ දේපල හානි කරනවා දැක්කද? how sad. ඒක නම් ගොඩක්ම දුක් කර ඇති. අයි පට්ට ගාලා යම් පෙරසේම අපි දැන් කඩු කරන්න තියෙනවා මිටියක්. මේ මිටියෙන් ගහලා අපිට කණ්ණාඩියක් කුඩු කරන්න තියෙනවා. බාත්රූම් එකේ හැටි විතරක් මේක නාන්නේ මොනවයිලින් දන්නේ. ඔන්න ඕක ඇතුලේ තියෙනවා දැන් අපිට පාස්වර්ඩ් එක ඕන වෙනවා ඔන්න ඕක අරගන්න. ඔන්න හෙන්දාම මිස්ටර් මීට් එන්න ඕනේ නැත්තම් ඕක ආවේ නැතුනොත් මට විශාල කරදරයක් වෙනවා. පන්නා ටාසන් කියන්නේ ආයි පැන්නා. දැන් අපිට ඔන්න ඕක අයියෝ දැන් මට ඕන ෂොටිය. දැන් අපි මිස්ටර් මීට් ශකබුම් කරන්න යන්නේ. අන්න ඔය ෂොටිය අරන් දැන් ඔකට ඇමෝ දාගන්න. ඔන්න අතන තිබ්බ ඇමෝ. දැන් බලන්න කට්ටිය ඔන්න මිස්ටර් මීට් ශකබුම් කරන්න යන්නේ. හරි. මිස්ටර් මීට් බහිනා හලෝ එළියට. බය නෑ හලෝ. බහිනා. මිස්ටර් මීට් කෝ ඔන්න මිස්ටර් මීට් එනවා. තිබ්බා. අයියෝ වැදුන්නේ නෑ ඒක. පොඩ ඩාගෙන ඩෝගෙන ඕවා කවුද ගණන් ගන්නේ ඈ ඕවා කවුද ගණන් ගන්නේ
ඔයාගේ ෂොටි ඔයාම තියාගන්න මට වැඩ තියෙනවා. පට්ට ගාලා යන් උඩට. දැන් අපිට අර කෝඩ් එක ඕන වෙනවා. පැන්නා. අර කෝඩ් එක ගන්න පට්ට ගාලා. පට්ට ගාලා කෝඩ් එක ගත්තා. කෝඩ් එක ගන්න කලින් මිස්ටර් මීට් වෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරන් යන්න. නැත්තම් ඔක ආවොත් මට වදයක් වෙනවා අප්පා. නෑ එන්නේ නෑ. පට්ට ගාලා ගිහින් කෝඩ් එක ගමුද? ගමු. කෝඩ් එක ගත්තා කැප්පුණා පෙරසේ. මේක අපි තිරි ගත්තා කැප්පුණා. මිස්ටර් මීට් එනවද? මීට් කාර්යයා නෑ. අන්න මීට් කාර්යයා ඉන්නවනේ. මේක නම් මල වදයක් අප්පා. ෂික් අනේ කමන්නේ අපි අපේ වැඩේ කරගෙන ඉමු වෙට්ටු දදා. ඔය මිස්ටර් මීට් එන්නේ ගාන්න කියලා හිතාගෙන. ගාන්න කියලාවට ගාන්න බෑ බය වෙන්න එපා මිස්ටර් මීට්. ඔය මිස්ටර් මීට් ඔයාලත් එක්ක නම් ගහද්දි කුටිකයි ඔයාලට මේ අපි මේ සාමගි විසුමක් දාලා මේ සාම සාකච්ඡා අස්සම් කරලා ඉන්නේ මේ. මම කියලා තියෙන්නේ මම එකපාරක්වත් පෙරදෙන්නේ නැතුව මට බයයි දුවන්න ඕන කියලා. එහෙම කියද්දිම මේ මට බයයි ඕක බයයි දුවනවා. එහෙම කියද්දි ඒක මගේ නම්බුවට හොඳ නෑ කියලා මේ ඉන්නේ ඔය. අතු යතුර ගත්තර කැරලා පට්ට ගාලයන්. ඕකෙන් තියෙනවා අපිට ඔන්න ඕක කොහෙන් දාගමු අන්න අතර තියෙන යකඩ දොරක් ඕක අරගන්න. ඔන්න ඕක අරගන්න පට්ට ගාලා ගිහින් හැංගෙන්න. ඔය යතුර දාපු සද්දෙට මිස්ටර් මීට් එනවා ඔතෙන්ට. දැන් ඔතෙන්ට මගේ සෙන්සර් සියු අනුව දැන් මිස්ටර් මීට් කාරේ එනවා. අන්න එනවා. හරි. ඔතන කවුරුත් නැහැ. මට මොකද දැනෙන්නේ? ඔයාලට මොකද දැනෙන්නේ? ඇහුන්නේ නැහැ. ඔයාලට මේ කැමති දෙයක් මිස්ටර් මීට් ගැන පල්ලෙහෙන් දාලා යන්න. මීට් කාරයා යනවා. කන යන තරමට හොඳ. ඕක වෙනුවට ඔන්න ඔතන ඌරෙකුත් ඉන්නවා. ඕකගේ ඌරා ඕක වගේමයි. අමු බඩා තියෙන්නේ. ඌරකාරයා ඉන්නවා නම් පරිස්සමින් බල්ල යන්න ඕන. නෑ සෙන්සිටිව් වනුව නෑ. පට්ට ගාලකින් අපි මෙන්න මේ යන ටික ගරවගමු. මේක ඇන ගලවන්නත් වෙලා එනවා අප්පා. ඒක තමයි ඔන්න ඔය සද්දෙට මිස්ටර් මීට් කාරයා දැන් එන්න ඕන. පට්ට ගාලයන්. ඔන්න ඔක හින්දාමු පෙරසේම හැංගෙමු. දැන් මීට් කාරයා ඔය සද්ද ඇහිලා එයි. බලන් ඉන්න කට්ටිය. ඔය එන්නේ මීට් කාරයා. මීට් කාරයා එහෙන් යදි මම එහෙන් සරලයි පහසුයි කාර්යක්ෂමයි. ඕවට තමයි කියන්නේ ටෙක්නොලෝජියා කියලා. දැන් ගිහිල්ලා අපිට අඬුවක් හොයාගන්න තියෙනවා. මේ ටික චෙක් කරමු. මේ තුනේ නෑ. අර කාමරේ පැත්තට ගිහින් බලමු. මෙන්න මේ ඩෝවල් තුනේ චෙක් කරගමු ටක් ගාලා. ඒ තුනේත් නැහැ. එහෙනම් කුස්සියේ පැත්තේවත්ද? මේ පැත්තට ගිහින් බලමු. ඔන්න ඔතනත් ඩ්‍රෝවල් වල තියෙන සමහර වෙලාවට බලමු. පට්ට ගාලා චෙක් කරමු. අඬුව නෑනේ. මට දැන් අඬුවක් හදන්නද කියන්නේ. අර මිස්ටර් මීට් කාරයා මේ සාමගි විසුමට මේ එළියව කටයුතු කරන්නේ නෑ. මම මේවා තියෙන තැන් කලින් ඉඳන්ම දන්නා මට කියලා තිබ්බේ ඕක. මට බයයි. මං එද්දි මීටර 100 දුවලා ඉවරයි. මේ ටික චෙක් කරගමු. අයියෝ අඬුව නැහැනේ අප්පා. මොකද්ද අප්පා මේක? මීට් කාරයා දැකලාද? හරි. ගහන්න දෙන්න ගහන්නකෝ. පොඩ්ඩක් ඉන්න. ඒ අර මඩුවේ නේද අඳුර? අඬුවේ මඩුවේ වචනත් පැටලෙනවා. අර තියෙන්නේ දන්නේ නැද්ද ඔය සෙන්සිටිව් මොළ වැඩි වුණාමත් පොඩ ඩාන් වෙනවා ඩෝන් වෙනවා. අන්න මීට් කාරයාව ඕකාවට බය නෑ මං. කැපුවා පෙරසේම දිව්වා. ඒක අපිව දැක්කේ නැද්ද? ඒකයි. අපි පිටිපස්සෙන් යන්. කට අපි එනවා හෙන්නේ කන් නෑනේ. ඔන්න ඕකෙන් දාගමුද? මිස්ටර් මීට් හැරෙයිද? පෙරසේම දැම්ම අයියෝ පෙරසේම තාලා කැපෙන්න හැදුවේ මිස්ටර් මීට් හැරුණා. කමන්නේ අපි සැලෙන්නේ අපි සැලෙනවද? එහෙම සැලෙන්නේ දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ ඔන්න ඔය අඬු අරන් අන්න අතර තියෙන කොළ වයර් එකත් කපන්න තියෙන. එතකොට ඒ දොර ඇරියා. යතුර ගත්තා. පැන්න කලින් මිස්ටර් මීට් ඒකගේ ඌරටයි වැඩක් දෙන්න තියෙනවා. ඒක දීලාමයි යන්නේ මම. ඌර නෑ පරිස්සමින් වෙන්න. ඔන්න එක කැපුවා දිව්වා. පණ එපා කියලා දුවන්න ඕන. පණ කන්නද? පණ බොන්නද? පෙරසේම කැපෙමු. පෙරසේ අම්මේ මිස්ටර් මීට් තා ඩිංගෙන් ඉවරයි. සදහටම ඉවරයි. සෝ සෑඩ් වෙන්න යන්නේ. පට්ට ගාලයන්. දැන් අපිට තියෙන්නේ ෂොටිය අරන් මිස්ටර් මීට්ටයි ඒකගේ ඌරටයි ෂගබුන් කරන්න. ගන්න ඇමෝ
මහත උරා මිස්ටර් මීට් මිස්ටර් බඩා බහිනවා එළියට. අන්න ඉන්නවා. එන්නද ගේමටද? අම්මා ෂකබුන්. බලා ගන්න හොඳට මූණ. ඔයාට පුළුවන් ද හලෝ මාත් එක්ක හැප්පෙන්න? I'm the devil man. බලනවා මේකගේ මූණේ හැටි බඩකුත් තියාගෙන මස් කෑල්ලකුත් තියාගෙන දඟලනවා මෙතන ඉඳන්. දැන් මේකගේ ඌරට වැඩේ දෙන්න යන්න ඕන. ගණ්ඩෑමෝ පට්ට ගාලයන් මිස්ටර් මීටගේ ඌරටත් තියන්න. ඌරට තිබ්බට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. යතු යතුර ගත්තා, අක්කව අරගත්තා, පැන්නා. ඔයාලට ඌරව පෙන්වන්න ඕන. ඌරකෝ අන්න ඉන්නවා අතන කකා කකා ඌරා. ඌරු තඩියා තිබ්බා. ඔන්න බලන්න මේ ඌරගේ හැටි. නැගිටිනා ඌරා. මේ ලැජ්ජාවට ඉන්නේ බං දැන් මේ මේකගේ පිටේ 113 කියලා දහලා දිනවා. ඇයි කියලා නම් දන්නේ නැහැ. මේ දඟලනවා මේ. පව් ඈ. එක වෙලාවකට මේක තමයි පොඩි ඌරා. අර තමයි මහා ඌරා මිස්ටර් මීටා. ඔන්න ෂොටියක් තියා ගන්නවා. දැන් ඉතින් බය වෙන්න කිසිම කමකට නැහැ. යතු යතුර ගත්තා, අක්කව ගත්තා, පැන්නා. යතු යතුර ගත්තා. තියරි එහෙමයි. දැන් ඉතින් ඌරා ඉන්නවද කියලා බලන්න දෙයක්වත් නැහැ. මිස්ටර් මීන් කාර්යය ඉදන්නේ අයියෝ කන්නේ නැහැ දැන් දන්නවා ලැජ්ජාව වගන ගේ තුල ගින් ඇති. ඔන්න ඔතනෙන් ඔය ඉන්නේ දොයියන්ගේ ලස්සන අක්කා. ඕකව තමයි අපි බේර ගන්න ආවේ. මේකටත් වැඩ නැතුව මේ මිස්ටර් මීට් කාර්යයකට ඇහුවලා මගේ කාලේ නාස්ති කරනවා. මිස්ටර් මීට් එන්නේ නැහැ. මේකේ මේ මට මුලින් නම් මේ යතුර අරින විදිය තේරුන්නේ නැහැ. පස්සේ තමයි තේරුනේ. මෙන්න මේ උඩ කෑල්ලකට දාලා මිස්ටර් මීට් එයි අපි අක්කව බේරගමුද? අපි අක්කව බේරගමුද? බේරගමුද? ඔයාලා කී ඉන්න දෙයක් නැහැ. මම බේර ගන්නවා කොහොම වුණත්. දැන් ඉතින් අක්කව පට්ට ගාලා ගත්තා. ඔය ඉන්නේ අක්කා. ගත්තා. දැන් තියරිය පෙරසේම කැපුණා. පට්ට ගාලයන් අපේ වණ්ඩිය ළඟට. ඔන්න තියනවා මිස්ටර් මීට් කාර්යයාගේ දොර. ඔන්න ඉතින් අපි යනවා. මීට් කාර්යයා දැන් සංසාලේ කරකිල්ල දුකේ කෑ ගහනවා. ඔන්න ඕක තමයි සුන්දර කින්දර අවසානයේ